වෙච්ච දේ ඒ ෆේස් වොෂ් එකෙන් මූණ හොදලා. අනිකර ඒ රහම තියෙනවා. හස්බන්ඩ් එකට වතුර ටිකක් පුරවලා. මගේ බබ්බා ඇවිදිනවා. Hi guys, welcome back to my YouTube channel. මං අද හිතුවා මං අද ගෙදර දවස ගත කරන විදිය ඔයගොල්ලන්ට වීඩියෝකින් ගේන්න. මගේ බබ්බා ඇවිදිනවා දැන්. මගේ චූටිය ඇවිදිනවා. අම්මනෝ. අනේ. මං යාගේ මන් නෙමෙයි ඇත්තටම අපි යාගේ කොණ්ඩේ කැපුවා. මොකද දැන් එන්න දාඩිය දාන කාලේ රස්නේ කාලේ එනවා. ඉතින් යාට කොණ්ඩෙත් එක්ක අපහසුයි. මොකද යාගේ කොණ්ඩේ වැවෙනවා. ඉතින් අපි කොණ්ඩේ කැපුවා. දැන් තට්ට බබෙක් වගේ ඉන්නවා. ඉතින් මං හිතුවා අද මං දවස ගත කරන විදිය අම්මා කෙනෙක්ගේ ඩියුටි ඔයගොල්ලන්ට අරගෙන එන්න. මම නැගිට්ටේ 9 මාරට 10 කාලා වගේ වෙදී පුතාට කන්නත් කෑම හදලා ඒවා දුන්නා. එයා කියන්නේ උදේ කෑම එක අරන් ඉන්නේ. මමත් කෑවා. දැන් තියෙන්නේ ගේ අස් කරන්න. ගේ හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ගේ අස් කරන්න පටන් ගද්දි මං හිතුවා අද vlog එකක් කරන්න හරි. කට්ටිය මේක දකින්න ඕනේ කියලා හිතුණා. එනවා අපේ ගෙදර තත්ත්වය මේ වෙද්දි මම මේ එහෙම් මෙහෙම් සෙල්ලම් බඩු අස් කරලත් හරිද? අතනත් මං අස් කරලා දැන් ඔය උහුම නෙමේ සාමාන්‍යයෙන් උදේට තියෙන්නේ. මේ සේරම හැඩි වෙනවා. මෙතන තියෙන්නේ මේ වලං අනම් මනම්. එයා ඒ ඔක්කොම අදිනවා. හරිද? මේ වගේ හැටි බලන්න අපේ ගෙදර උදේවරුව මේ විදිය තමා. ඉතින් මේ ඔන්න හයි මෙයා දොයන ටයිම් ඇවිල්ලා තියෙන්නේ. දොයන ටයිම් ආවම තමයි මෙයා ටිකක් මේ විදියට මගේ ඇඟේ දැවටෙන්නේ. ඔය දැන් ෆෝන් එක දැකලා. දැන් මම මෙයාව දොයි කරවලා එන්නම්. මෙයා උදේ කෑවට පස්සේ දොයනවා. පැයකමාරක් වගේ දොය ගන්නවා. ඉතින් මම ඒක දොයි කරවලා එන්නම්. ඊට පස්සේ අපි ගෑස් කරමු. හරියටම 12 වෙලාව පුතා නිදාගත්තා. දැන් මම යන්නේ මේ ගේ චුට්ටක් අස්පස් කරලා දාන්න යන එකට කලින්. එයා පැයක් විතර වගේ නිදා ගන්න. ඉතින් ඒ අතරතුර මම හිතුවා කිරිටොෆි ටිකකුත් හදන්න ඕනේ කියලා. ඉතින් ඔය වැඩ ටික තමයි මට දැන් තියෙන්නේ. අපි එනම් බලමු මම කොහොමද පුතා නැගිටින්න කලින් මේ සේරම කරගන්නේ කියලා. කොහොමද ඔයගලන්ට හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ තමා මම දවස ගෙවන විදිහ. මේ ඇවිල්ලා මගේ ජීවිතයේ සාමාන්‍ය දවස්. හස්බන්ඩ් උදේම වැඩට යනවා. එතකොට හස්බන්ඩ්ගේ අම්මා උදේම වැඩට යනවා. ඒගොල්ලෝ එන්නේ හවස් වෙලා. ඉතින් උදේට වැඩ රාජකාරී ටිකක් මට තියෙනවා ඉවර කරන්න. පුතා නිදාගත්තාම තමයි මම මේ ටික අස් කරන්නේ. ඇත්තටම සමහර දවස්වලට පුදුම තරම් මහන්සි උදේට ඇඟ හොද ගන්නවත් වොෂ් එකක් දා ගන්නවත් කිසිම විදියකින් වෙලාවක් නැහැ අපේ දේවල් වලට. ඉතින් එහෙම තමයි මේ වයස පහු කර ගන්නකම්. හැබැයි ඔයගොල්ලෝ අම්මා කෙනෙක් නම් මේ වෙද්දී ඔයගොල්ලෝ කීයකටවත් බය වෙන්න එපා. මොකද අපිට නැති වෙලා ගිය කාලය ඒ හැමදේම අපිට ආපහු ලැබෙනවා. අපේ පුංචි පැටව හැමදාම මේ විදිහට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඉක්මනින් ලොකු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කීයටවත් වොරි වෙන්න එපා. මම ඉස්සර හිටියේ මෙහෙම. මම ඉස්සර දාලනකන් නිදාගත්තා. මට ඉස්සර කිසිම වැඩක් තිබ්බේ නැහැ. මං උයන එක විතරයි කරේ. දැන් මට වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඔය වගේ ඔයගොල්ලෝ වොරි වෙන්න එපා. ඕගොල්ලන්ට ඒ කාලය ආපහු හම්බ වෙනවා. ඉතින් මටත් පෝස්ට් පාර්ටම් පීරියඩ් එක එච්චර ලේසි දෙයක් වුණේ නැහැ. මොකද ඉතාලියට ආව ගමන් තමයි මගේ ඩිලිවරි එක සිද්ධ වුණේ. හැබැයි කාලයක් යද්දී අපිට තේරුම් යනවා මේ හැමදේම සුන්දර මතකයක් විතරක්ම වෙනවා කියලා. හරි මම මූලික ටික අස්පස් කරගත්තා. මට දැන් තියෙන අර්ථන සිංක් එක ළඟ අස් කරන්න. මේ ඉතින් මම ටික ඉවරයක් කරලා ඉක්මනට එන්නම්. කිරිටොෆි ටික හදන්න ඕනේ. ඒකට පැය භාගයක්වත් යනවා. ඉතින් ඒ නිසා මම ටක් කාලා ඒ ටික ඉවර කරලා එන්නම්. මේ වීඩියෝ කරන් සති 3ක් වෙනවා. පේනා නේද තියෙන අවුව. දැන් ඊටත් වඩා අවුවයි රස්නේ.
ගයිස් එළියේ මාරම අවුවයි. ඉතින් මැෂින් එකත් හේදිලා ඉවර වෙච්ච නිසා පුතා නිදි මේ මං හිතුවා යා නිදි අතරේ ටක් ගාලා රෙදි ටික වනා ගන්න. අවුව හොඳටම තියෙනවා. ඒක ටක් ගාලා වේලිච්චාම රෙදි ටික ගන්න පුළුවන් මට. ගයිස් අර බලන්න මම රෙදි ටික වනලා විතරයි එළිය කළු වුණා. මං හිතන්නේ මට සොබා දහම සද්දම් කරනවා. It's okay. හරි. මං තාම හරියට මොන හොදලවත් නැහැ guys. මම මේ ටික හිමින් හොදන්නේ. ඒ නිසා මම වීඩියෝ එක මෙතනින් කට් කරනවා. මොකද බබා ඉන්නේ එහා කාමරේ ටක් ගාලා යාට සද්ද බද්ද ඇහෙනවා. ඒ නිසා මම හිමින් හොදන නිසා ගොඩාක් වෙලා යනවා මට මේ ටික අස් කරන්න. සුට්ටයි දෙයක් මොකක්ද නැහැ. ඉතින් මේ මම ඊළඟ කරන්න තියෙන දේදී හම්බෙන්නම්. හරි සිංක් එකේ වැඩ ඉවරයි. මේ ඔන්න බලන්න ළමයි මම දැන් ආයේ මූණ හොදන්න. මේ මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක මේ ඉවරයි. හස්බන්ඩ් එකට වතුර ටිකක් පුරවලා. ඉවරයි. ඉතින් මේ ඒක දෙන්න අයින් කරන්න ඕන. මම ගෙනාවා අලුත්ම එකක්. මට මේක කපන් එන්නම්. අලුත්ම ෆේස් වොෂ් එකක්. මම සාමාන්‍යයෙන් මේ නොවෙල්ලා ෆේස් වොෂ් එක තමයි පාවිච්චි කරන්නේ. නයිසිනමයිඩ් ෆේස් වොෂ් එක. මගේ ස්කින් එක දැන් දිලිසෙනවා. මේක හරියට අපි මූණ හොදන හැම වෙලාවකම වගේ පාවිච්චි කරා මේ අර ග්ලාස් ස්කින් කියන්නේ. අන්න ඒ තත්ත්වයට ගන්න පුළුවන්. ඉතින් කැමති අය මට මැසේජ් එකක් දාන්න මගේ WhatsApp නම් එකට. මේ ඉතින් ඔයගොල්ලන්ටත් මගෙන් මිලදී ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න අයටත් හම්බ වෙනවා. මේ දැන් මේ ගේ ඇතුලේ ඇත්තටම අඳුරුයි වාව. හරිද? මගේ කලර් එක පේන්න නම් එළියට යන්න ඕනේ. මේ ගෙවල් අස්සේ අඳුරුයි. මේ ඉතින් ඔයගලන්ට පේනවා මගේ ස්කින් එකට වෙච්ච දේ මේ ෆේස් වොෂ් එකෙන් මූණ හොදලා. ග්ලාස් ස්කින් එන්න යන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් නොවෙල්ලා පාවිච්චි කරලා බලන්න. හොඳටම රිසල්ට්ස් තියෙනවා. ලංකාවේ ඉන්න අයටත් ගන්න පුළුවන්. දවස් 3න් අපි ඩිලිවරි කරනවා. ඉතලි වල ඉන්න ඉතලි වල ඉන්න අයටත් ඉක්මනින්ම දවස් 2ක් නැත්නම් 3ක් උපරිම ඒ අතරතුර කාලෙදී ගන්න පුළුවන්. හරි ළමයි. දැන් මම ෆ්‍රෙෂ් වුණා. මම දැන් යනවා කිරිටු ෆී හදන්න. ඒකට ඕන කරන දේවල් මම දැන් ටක් ගාලා ලෑස්ති කරගන්නවා. මහ ලොකු දේවල් නෑ නේද? ඉතින් මිල්ක් මේට් ටින් එකයි සීනි වැනිලයි කාජු ටිකකුයි. ඒ ටික දාලා මම ඉක්මනින් හදනවා. පුතා හැරෙන්නත් ටික වෙලාව ලං වෙනවා. සාමාන්‍යයෙන් මම වෙනත් දවස් වලට මේ වෙලාවට උයනවා. දවල් කෑම එක හදනවා. ඊයේ මම ඉව්වා. ඉතින් ඒ කෑම ටික අදටත් මම තියාගත්තා. ඉතින් මෙහෙ එහෙම තමයි සාමාන්‍ය ලංකාවේ එදා හදනවා එදාට විතරයි. මම සාමාන්‍යයෙන් ෆ්‍රිජ් වල දාලා කෑම කන්නේ නැහැ. නමුත් මෙහෙ ආවට පස්සේ අපිට හැමදේටම හුරු වෙන්න වෙනවා. හරි. දැන් ඊයේ හදපු කෑම තියෙනවා. එතකොට ඒක මට අද කන්න පුළුවන්. ඒ නිසා මම එහෙම දවස් වලට සාමාන්‍යයෙන් මේ වෙලාවට කරන්නේ හොඳ කිරි එකක් බොනවා. හොඳ කහට දාපු ඒක කියද්දි නිකම් මොනවාද වෙනවා කිරි එකක් බොනවා. ඒක බිව්වහම ආයේ පැය 2ක් 3ක් හිටිය හැකි.
දැන් අද එක කරන්න වෙලාවක් නැහැ මට. මොකද මට කිරිටොෆි හදන්න තියෙනවා. ඔය ඔක්කොම කරන්න බෑ. උයන්නයි, කිරි බොන්නයි, වෙන වැඩක් කරන්නයි, රෙදි වනන්නයි. ඔය ඔක්කොම මේ පැය ඇතුළත කරන්න බෑ. ඉතින් දවස් වලට මම බෙදාගෙන ඉන්නේ. ඉතින් මේ දේවල් ඒ විදිහයි. ළමයි මං වගේ මිල්ක් මේට් පෙරේතයෝ තවත් ඉන්නවද? මං අද මේක තමයි හදන්නේ. සීනි, කිරි, එතකොට ඒ ටින් එක කලවම් කරපු වතුර සේරම දාලා තියෙන්නේ. තව චුට්ටෙන් වැනිලා එකතු කරන්න ඕන. දැන් තියෙන්නේ හැඳි ගන්න. මේක ඉතින් හැඳි ගන්න ඕනි. මෙතනින් එහාට යන්නම බෑ. මේ බලමු ඉතින් නේද? මේ හැඩවලින් කැපුණේ මොකද අපේ ළඟයා ඇහැරුණා. මේ ඉන්නේ අඬවඩ. මේ ඉන්නේ අඬවඩ නැකිට ගම. අය දියා ඇහැරුණාද මගේ තෝතිය මනික මගේ මොනෝ පුතාට මෙහෙම ලොකු දෙයක් හදන්නේ මේ සුකිනි තම්බලා අල තම්බලා එතකොට බීෆ් තියෙනවා. මේ බීෆ් චුට්ටක් බටර් අනම්මන මත ගාලා ෆ්‍රයි කරලා දෙන්නත් තමා හිතන් ඉන්නේ. බලමු මම මොනවා හදයිද කියලා. මෙයා සාමාන්‍යයෙන් සුකීනි අල කියන දේ එකට කන්න කැමතියි. දැන් අද මම දෙන්න යන්නේ මුකුත් නොකර තම්බලා. වෙනදට නම් බ්ලෙන්ඩර් කරනවා, පාස්තා හදනවා ඒ වගේ. එහෙමයි. බලමු අද මෙයා සුකීනි අලයි තම්බලක් හයිද කියලා. මෙයා සාමාන්‍යයෙන් දැන් කැමති අහුලගෙන කෑම කරනවා අතින් අරගෙන. මේ මම ඒ විදිහට තමයි දෙන්න හිතන් ඉන්නේ. මගේ තාත්තා පැටියත් චූටි කීටපි කෑල්ලක් මන් දුන්නා යාට. වැඩිය දෙන්න හොඳ නෑනේ සීනිනේ. මේ චූටි කෑල්ලක් දුන්නා. දැන් ඒක හපහප ඉන්නවා. මේ සුකිනි ටික තැම්පෙන්න තිබ්බා. මෙයාත් හරිම වෙලාවට තමයි නැගිට්ටේ. හැබැයි මට මං හිතුවේ නෑ මෙච්චර වෙලා නිදාගෙන කියලා. මං යාව නිදි කරේ 12ට නැගිට්ටේ 1:00ට. දැන් 1:40යි. දැන් ටක් ගාලා 2 වෙද්දී ආගේ කෑම එක මම දෙන්න ඕනේ. ඊට පස්සේ 3ට වොෂ් දානවා. මගේ මණික එන්න සද්දලා හිමීට එන්න. එයා කැමති නෑ ඔන්න ඔය කෑල්ල ගහලා තියනවට. ඉතින් හැමදෙස්සම එක ගලවනවා. ඔව් ඔව්. සුදුට කෝල් එකක් එන්නේ නැද්ද? හෙලෝ කියන්. ඔව් අම්මනෝ. ඉතින් හැමදාම මෙහෙම තමයි. එයා නැගිටිනවා. නැගිටලා මම එයාත් එක්ක පැයක් විතර සෙල්ලම් කරනවා. ඊට පස්සේ එයාට කවලා වොෂ් දානවා. ඔය ටික තමයි අපේ ගෙදර සාමාන්‍යයෙන් බේසිකලි වෙන්නේ. මොකද අම්මා උදේම වැඩට යනවා. නැන්ද අම්මා, හස්බන්ඩ්ගේ අම්මා. එයා එන්නේ 3:00 4 විතර වෙනවා. එතකොට මෙයා ආයෙ නිදා ගන්න වෙලාව දවල්ට කාලා. කොහොම හරි හස්බන්ඩ් උදේ 11ට වැඩට යනවා. ඉතින් මම තමා ගෙදර තනියම මෙයාත් එක්ක ඉන්නේ. දැන් මං හිතන් ඉන්නවා ඉස්සරහට මෙයාට අවුරුදු 1කමාරක් වගේ වෙද්දි ඩේ කෙයා දාන්න. බලමු කොහොම වෙයිද කියලා තත්වය. මොකද මම මෙයාව දාලා දවස් 3යි තිබ්බේ. එක මං එයාව අයින් කරගත්තා. මොකද මට පව් කියලා හිතුණා. සහ මං දැම්මේ මම කොහෙවත් කියන්නේ ජොබ් එකක් කරන්න මොකුත් බලාගෙන නෙමෙයි.
මම දැන් මෙයාව චුට්ටක් මෙයාට තියෙන මේ අවට පරිසරයට මෙයාව චුට්ටක් හුරු කරවන්න. මොකද දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මගේ බබා මගෙත් එක ගේ ඇතුළේම ඉන්නේ. මට එළියට බහින්න ඇත්තටම උදේවරු වෙලාවකුත් නැහැ. හවුස් තමයි එළියට බහිනවා නම් බහින්න වෙන්නේ. ඉතින් මේ ඒ නිසා මේ අයම්මෝ ඒ නිසා මේ මගෙත් එක ගේ ඇතුළටම ඉන්න මෙයා හුරු වෙලා ඉන්නේ. නොම් කැත්තේ මගේ මේ එන්න කොහෙද සෙල්ලම් කරන්න මේ ගේ ඇතුළටම ඉන්න හුරු වෙලා නෝ බබා හුරු වෙලා තියෙන. ඉතින් දැන් ටිකක් ඒ තත්ත්වෙ මගහැරලා තියෙනවා. නැත්තම් මෙයා ඉස්සර ගෝකාට් එකේ මේ දොරෙන් එළියට යද්දි මෙයා අඬන්න ගන්නවා. මම ඒකට සෑහෙන්න බොරි වෙලා හිටියේ. ඇයි මේ බබා මෙහෙම ඇයි මිනිස්සුන්ට බය වෙන්නේ? ඇයි එළිය සමාජයට හුරු වෙන්නේ නැත්තේ කියලා මම සෑහෙන්න බොරි වුණා. හැබැයි දැන් ඒ තත්ත්ව ටිකක් මගහැරලා තියෙනවා. ඉතින් මම හිතුවා මෙයා හොඳටම ඇවිදින්න ගත්තාම මෙයාට ටිකක් සාමාන්‍යයෙන් දෙයක් තේරෙන වයසට එද්දී ආව ඩේ කියා දානවා කියලා. දැන් හරිම චණ්ඩියක් මෙහෙම හිටියට මේ ඉන්නේ. එක විනාඩියක් නිකන් ඉන්නේ මොනවාම හරි දෙයක් කරනවා. මාව පුළුවන් තරම් ඇවිද්දනවා. මේ දැන් ඔය කබඩ් එක අස්සේ තියෙන දේවල් අදින්න යනවා. ඔය වගේ තමයි. ඉතින් මේ වගේ මේ වයසේ අවුරුද්දයි මාසෙයි මේ වයසේ ඉන්න බබාලා ඉන්න අම්මලා දන්නවා ඇති මේ වයසට තියෙන gedara උයි බං. සුදු ගෙදර තියෙන යුද්ධය මේ වගේ දෙයක් කියලා. ඉතින් මේ වයසේ බබාලා ඉන්න අම්මලා දන්නවා ඇති. ඉතින් මමත් full time on duty අම්මා කෙනෙක්. මට මගේ දෙයක් කරගන්න ඇත්තටම වෙලාවක් නැහැ. මම සැනසීමේ කරන එකම දේ බය කරනවා. බය කරනවා. මේ අර සුදු අම්මේ ඔය බය කරන අපුට. ඉතින් මේ මගෙන් තව අම්මලා වගේක් අහලා තිබ්බා බබාගේ බර කොහොමද කියලා. මෙයා ඉපදෙද්දිම කිලෝ 4යි. ඉතින් ඒ නිසා මට බර ගැන ලොකුවට බොරු වෙන්න දෙයක් තිබ්බේ නැහැ. මෙයාට මම ෆීඩ් කරනවා. තාමත් ෆීඩ් කරනවා. ඉතින් එයාගේ බර මාසේ ගානේ කිලෝ 1 කිලෝ 1.2ක් වගේ හැම මාසෙම පොඩි කාලේ ඉඳලා වැඩි වුණා. දැන් වෙද්දි බර තියෙනවා කිලෝ 11ක්. අම්මෙන් කියනවා. මට ඉක්ක වැටෙනවා. මම වතුර ටිකක් දීලා එන්න. ඉතින් ඒ වගේ ඉතින් මම ඒ විදිහට තමයි බබාගේ බර වැඩි කරගත්තේ. එතකොට මෙයා ආස දෙයක් කැවුවා. පොඩි කාලේ නම් ගොඩාක් දේවල් කවා ගත්තා. මෙයාට තේරෙන්නේ නැහැනේ වැඩි. ඉතින් ඒ නිසා ගොඩක් දේවල් බ්ලෙන්ඩ් කරලා මම කවා ගත්තා. ඊට පස්සේ මෙයා ආස මොනාටද මෙයා කැම රිජෙක්ට් කරන්න ගත්තා. දත් එද්දී ඒ වගේ වෙද්දී කැම රිජෙක්ට් කරන්න ගත්තා. කොහොම හරි දැන් කන්නේ ගොඩක් අඩුවෙන් මම හොඳටදී පෝෂණය මතින්ම කවර් වෙන විදිහට තමයි කැම එක දෙන්නේ. ඉතින් ඒවා ගැන මොනවා හරි අහගන්න තියෙන අම්මෙක් ඉන්නව නම් මට මැසේජ් එකක් දාන්න. මම දන්න විදිහට උත්තර දෙන්නම්. මොකද මම ලොකුවට දන්න අම්මා කෙනෙක් නෙමෙයි. මොකද ෆස්ට් ටයිම් මාම් කෙනෙක්. මම ගොඩක් දේවල් මේ Google කරලා බලලා තමයි ඒ තියෙන notes කියවලා හොඳම දේ තමයි මම බබාට දෙන්නේ. ඉතින් මම ඒ නිසා ඒ පැත්තෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හයි ඔන්න දැන් මම යන කිරි ටොෆි කෑල්ලක් කාලා බලන්න. මොකද මේක මට හිතෙනවා වෙනද මම හදන කිරි ටොෆි එකට වඩා ගොඩාක් රහ ඇති කියලා. මොකද මේ මම කජු ගොඩක් දැම්මා. මේ කල එක ඩාර්ක් වුණා. මම හිතනවා මම අද තමයි හරියට මේක හැදුවේ කියලා. සුදු මහත්තයෝ මේක මාර රහයි. අර ලංකාවේ CT එකෙන් CTද මන් දන්නේ.
අර නිල් පාට පොඩි පැකට් එකක එන්නේ අනේ කිරි ටොෆි කෑලි 150ක කොහෙද ඒක? අනිකර ඒ රහම තියෙනවා. ඒ පාටක් තියෙනවා. ඒ වගේ නම් කජු කෑලි නෑනේ. මම ඒකට කජු ඇඩ් කරා. මාරම රහයි. හවසට ඉඟුරු දාලා රසම රස තේ එකක් බොන්න මරු අයිටම් එක. කොහෙද යන්නේ බෑග් එකක් අරන්? මේ දිනේ මම එයාට හදපු දවල් කෑම එක සුක්කීනි තම්බලා තියෙනවා. අල තම්බලා, බීෆ් තම්බලා, ඒකට චීස් කෑල්ලක් දාලා බ්ලෙන්ඩ් කරලා, බිත්තරයක් දාලා මේ චුට්ටක් දෙපැත්ත හරවලා ගත්තා. බලමු මෙයා කයිද කියලා. හයි ළමයි, සේරම වැඩ ඉවර කරලා මං ඇඳට පැන්නා. මම වොෂ් දැම්මා, කෑවා, පුතාව දවල්ටත් නිදි කෙරෙව්වා. දැන් මගේ වැඩ සේරම ඉවරයි. දැන් මම චුට්ටක් නිදා ගන්නවා. ඉතින් මෙහෙම තමයි සාමාන්‍යයෙන් මගේ දවස ගෙවෙන්නේ. මුදටම බහිනවා එළිය. ඔයගලන්ට අහනවද දන්නේ නැහැ. එහෙනම් මම ආයෙමත් ඉක්මනින් වීඩියෝ එකකින් එන්නම්. බයි.